யுத்த களத்தில் வலிமையை பறைசாற்றிய வாகனங்களின் අනිවහුப்பும் இடம்பெற்றன. समस्त सम्मान पेल पालियटම තුරවාදන සහාය කරන ත්‍රිවිධ හමුදා තූරවාදක ශිල්පීන්ගෙන් සදුම්ලත් ත්‍රිවිධ හමුදා සමූහ තූරවාදක කණ්ඩායම පැමිණෙන මොහොත ශ්‍රී ලංකීය අභිමානය හා අනන්‍යතාව ලොවට විදහා දක්වන ජාතික ධජය රැගෙන ගමන් කරන්නේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කපිතන් රවින්දු ජයවර්ධන ජාතික ධජය රැගෙන ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 6 සහ 7 වන බලගණ වලට අයත් බෙල් 212 සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයි. ජාතික ධජය රැගෙන ශ්‍රී ලංකාවේ අභිමානයේ සමගින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලෝඩ විදහා දක්වන අවස්ථාව මේ සම්මාන පෙළපාලියේ පෙර ගමන් රථයේ ගමන් කරනා මොහොත 78 වන ජාතික නිදහස් දින සමරුම් පෙළපාලියේ අනදෙන්නා ලෙස වර්තමාන ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනා විධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ජනරල් සේනා විධායක ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න කටයුතු ගමන් ගන්නවා ඇති 76 වසරක අභිමානනීය ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා යුද හමුදාවයි දැන් සම්මාන පෙළපාලියට එක්වන්නේ ලුතිනන්ට් ජෙනරාල් ලසන්ත රොද්රිගෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් හමුදාපතිත්වය දරන ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකදී ස්වභාවික ව්‍යසනයකදී මාතෘ භූමියත් ඒ ජනතාවත් සුරකින්නට තම දිවි පරිදියට පවා නොබියව පෙරට එන බව විත්වා සුදුකුණාටු ඇතුළු පසුගිය කාල සීමාවේ අප මුහුණ දුන් සියලු ව්‍යසන තත්ත්වයන්හිදී මනාව පසක් කරන්න ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වුණා. 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලියට දැන් එක්වන්නේ වර්ෂ 1956 දී ආරම්භ කරන ලද නිර්භීත වේගවත් ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ එකම රයිෆල් රෙජිමෙන්තුව ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවයි. Marching now in the parade is the Gamunu Watch, which was established in 1962. ලෝකයේ විශේෂ හමුදාවක් සඳහා පමණක් පැලඳිය හැකි මෙරුන් හිස්වසම පැලඳ 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1980 දී ආරම්භ කරන ලද දොහක්ක් නොමත ආදර්ශ පාඨය කරගත් කමාන්ඩෝ රෙජිමෙන්තුවයි. 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1985 දී ආරම්භ කරන ලද අධිෂ්ඨානෙන් අභීතව අරමුණ කරා ආදර්ශ පාඨය කරගත් ජනාධිපති රණපාර්ශ්වයෙන් හා රෙජිමෙන්තු රණපාර්ශ්වයෙන් පිදුම් ලද විශේෂ බලකායයි. ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1979 දී ආරම්භ කරන ලද සවිබල සිත් අවිබලද ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය. 78 වන ජාතික නිදහස් දින සමරුම් උළෙලේ ආචාර්ය පෙළපාලිය සඳහා එක්වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව. 75 වසරක විශිෂ්ට සේවයක් ගෙමින් තාක්ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයෙන් සන්නද්ධව ස්ථාවර සාගර කලාපයක් තහවුරු කිරීමේ ජාතික සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කැප වූ වයිසත් විරාල් කාංචන බානගොඩ නාවික හමුදාපතිත්වයේ දරන දේශීය අභිමානවත් නාවික බලය ශ්‍රී ලංකා නාවික හමුදාව 78 වන ජාතික නිදහස් දින සමරුම් පෙළපාලිය සඳහා මාත් හරසරින් යුතු එක් වන අවස්ථාවයි මේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ අංශ 7ක් සහ වෙල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ එක්ංශයක් 78 වෙනි ජාතික නිදහස් දින ආචාර්ය පෙළපාලියට එක්වනවා. දකින්නේ නාවික හමුදා මෙරින් බලකාය අංශය ශක්තිය නිර්භීතව ජයග්‍රහණය කරා තේමාවෙන් මානුෂික ආධාර හා අපදාන සහන මෙහෙයුම් සහ භූජාලතන්ත්‍ර මෙහෙයුම් සඳහා විශේෂ ශක්තියතාවයක් සහිත නාවික හමුදා මෙරින් බලකාය අංශයට අණ දෙන්නේ ලුතිනන්ට් කමාන්ඩර් ගිහාන් වීරසිංහ. සුසැදි සයුරක් තේමාව රැගත් සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමෙන් සුරක්ෂිත සාගරයක් සහ සමුද්‍රීය පරිසරයක් වෙනුවෙන් කැපූ ආරක්ෂක දෙපාර්තමේන්තුව අංශයට අණ දෙන්නේ ලුතිනන්ට් කමාන්ඩර් මාධව වික්‍රමසිංහ. 78 වන අභිමානවත් නිදහස් දිනය වෙනුවෙන් ඊළඟට එක්වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සුරකිමු ලංකබර තේමා පාඩේ පෙරදරි කර ගනිමින් වත්මන් ගුවන් හමුදා අධිපති එයා මාර්ෂල් බන්දු එදිරිසිංහ නිලධාරීතුමන්ගේ නිසි මඟ පෙන්වීම සහ නායකත්වයට ශ්‍රී ලාංකීය ගුවන් තලයේ සුරකමින් ගුවන් බලය සඵලව යොදා ගනිමින් දේශීය ස්වෛරී භාවය ආරක්ෂා කිරීම උදෙසා නිරතුරු දායකත්වය ලබා දෙනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා ධජය පෙරළු කර ගනිමින් 78 වන නිදහස් දින සමරුම් පෙළපාලියට අභිමානවත් ලෙස එක්වන අවස්ථාවයි දැන් ඔබ දකින්නේ. දාටවන නිදහස් දින සමරුම් පෙළපාලියට සිය අභිමානය කරන්නේ ශ්‍රී ලංකා පොලිසියයි මේ මොහොතේ
දැන් ඔබ දකින්නේ නියතයි ජය ආදර්ශ පාඨය කරගත් දකුණු ආසියාවේ විශිෂ්ටතම අතුරු හමුදාවල විරුදාවලියලා පොලිස් විශේෂ කාර්ය බලකාය අභිමාණයෙන් යුතුව නිදහස් සමරුම් පෙළපාලියට එක්වන අවස්ථාවයි. ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මඟ පෙන්වීම සහ නායකත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවයි දැන් ජනාධිපතිතුමන් වෙත ආචාර්ය පුද කරමින් ගමන් ගන්නේ. සිවිල් මව්බිමේ කියබහව උදෙසා මව්බිම ජයග්‍රහණය කරමින් උදෙසා සිය ශක්තිය එකතු කළ විරෝධාර සෙබළුන් අද සිය අභිමානය මේ නිදහස් දින සමරුම් වලට එක් කරන මොහොත තමන් විසින් කළ කැපකිරීම මේ මව්බිමේ උත්තම නිදහස සඳහා හේතුණු බව සිත්ති දරාගෙන ඒ අභිමානවත් නිදහස සඳහා තමන්ගේ ශක්තිය එකතු කරන අවස්ථාවයි අප දකින්නේ. அதனைத் தொடர்ந்து கலை கலாசார நிகழ்வுகளும் நடைபெற்றன. தமிழ் மொழியில் தேசிய கீதம் இசைக்கப்பட்டதைத் தொடர்ந்து 78வது தேசிய சுதந்திர தின விழா இனிதே நிறைவு பெற்றது.